එකපාරට බාප්පා පිටිපස්සෙන් ඇවිල්ලා බාප්පා මාව දූෂණය කරා මිස්. බාප්පා එකපාරට ඇඳුම් ගලවලා වතුරට පැන්න මිස්. ඔය කියන බාප්පා කියන චරිතය නිතරම ඇයට වදහිංසා කරලා තියෙන කවුරුත් නැති තැන්වල. ටික කාලයක් යනකොට මට ඒක සාමාන්‍ය ජීවිතයක් වුණා. එදා රෑ මිනිස්සයා මාත් එක්ක 7-8 පාරක්ම එකට හිටියා මිස්. කන්තලේ වැව්තාවුල්ලේදී මගේ ජීවිතේ වටිනාකම මට නැති වුණා මිස්. එහෙම වැදගත්ම දෙයක් නැතිවීමක් කියලා නෑ. තමන්ගේ ජීවිතේ වැදගත්ම දේ නැති වෙනවා කියලානේ පොඩි කාලේ ඉඳන් ඔලුවට දාලා තියෙන්නේ. පළවෙනි ලිංගික සංසර්ගයක් ඇති වෙනකොට එහෙම දෙයක් නෑ. ඒක සියදිවි හානි කරගන්නවත්, ලැජ්ජ වෙන්නවත්, ජීවිතේට කවදාවත් තමන්ට කසාදයක් බඳින්න බැරි වෙන්නවත් එහෙම හේතුවක් වෙන්නේ නෑ. Time TV නිලීන අපරාධ පසුපස හඹා යන ගවේෂණාත්මක කතිකාව අපරාධ හෝරාව. කාලයත් සමග වෙනස් වන කාලයත් සමග අලුත් වන සයිබර් අවකාශයේ කාලීන YouTube නාලිකාව Time TV අපේ ඔබට ඉදිරිපත් කරන නවතම වැඩසටහන් මාලාව වෙතයි ඔබ මේ එක්ව සිටින්නේ. ඉතින් කාලයේ වැලිතලා අතර මියදීමට පෙර නිලීන අපරාධ සොයා යන කාලීන ගවේෂණය මේ අපරාධ හෝරාව. ඉතින් පළමු දිනේදීම අපි ඔබට ඉදිරිපත් කරන මේ ඛේදවාචකයේ නීතිඥ පසුබිම ගැන කතා කරන්නට අපි ආරාධනා කරා නීතිඥ නාමිනී පණ්ඩිත මිනවිය. අයිබෝවන් ඔබතුමා. අයිබෝවන්. ඉතින් අපි සඳහන් කරා ඛේදවාචකයක් ඉදිරිපත් කරනවා කියලා. ඔව්. මේ මහ පොළොවේ අපිට එදිනෙදා අසන්නට ලැබෙන නැත්තම් අහලා කට පියාගෙන ඉන්න වෙන ඛේදවාචකයක්. ඇගේ කතාව අපට කියන්න ඇය සූදානම්. ඇය අමාලී. මේ අවස්ථාව ඔබට ඔබේ ජීවිත කතාව කියන්නට. ඔව්. මම ත්‍රිකුණාමලේ අග්බෝපුර. මගේ වයස දැන් අවුරුදු 24යි. අපේ ගෙදර මට ඉන්නවා අක්කලා දෙන්නෙක් ඒ වගේම අයියා කෙනෙක්. මගේ තාත්තා මට අවුරුදු 10 දී වගේ අපිව දාලා ගියා. එතකොටම වගේ මගේ වයස අවුරුදු 10යි. අපේ අයියා අවුරුදු 18ක් විතර. ඒ කාලෙම එයා යුද හමුදා සේවයට බැඳුණා. ඊට පස්සේ අපේ අම්මා තමයි ගොඩක් මහන්සි වෙලා අපේ පවුල රැකගත්තේ. අක්කලා දෙන්නව බලාගත්තේ. මාව බලාගත්තේ අපේ අම්මා. අයියා ගෙදරින් ගියාට පස්සේ එයාට ගෙදර ගැන එච්චර ලොකු වගකීමක් තිබුණ නැහැ. එයාට අපිව අමතක වෙලා ගියා. හැබැයි දැන් නම් ආරංචි විදියට එයා අනුරාධපුරේ හොරුපතාන පැත්තේ පවුලක් වෙලා ජීවත් වෙනවා. ඔහොම ඉතින් ඉන්නකොට අම්මයි අක්කලා දෙන්නයි මායි ගෙදර තනි වුණා. සමාවෙන්න. නීතිඥතුමනි පවුලක ගැහැණු දරුවෙක් පාසල් යන සිසුවියක් තනිවීම ඇතුළේදී මොකද නීතිඥමය වටපිටාව? ඒකේ නීතිඥමය නීතිමය වටපිටාවකට වඩා ඒක සමාජීය කාරණාවක්. ඒ කියන්නේ ගෙදරක ගෑනු ළමෙක් තනි වෙනවා කියන එක. දැන් මේ කියන කතාවත් එක්ක අපිට පැහැදිලි වෙන්නේ ගෙදරක තනි වුණා කියන්නේ පියාගේ අභාවයත් සමගම අම්මා රැකියා කටයුතු කිරීම, වැඩිහිටි සහෝදරයා යුද හමුදාවට යෑම සහ අවසානයේ ගෙදර ඇතිවෙනේ යම්කිසි හුදකලාව තනි බව කියන එක. ඒක නීතිමය තත්ත්වයකට වඩා තියෙන සමාජීය තත්ත්වයක්. තරුණ වයසේ ගැහැණු ළමයි, තරුණ වයසේ පිරිමි ළමයි අධීක්ෂණයක් නැතුව ගෙදරක ඉන්න එක, රැකවරණයක් නැතුව ගෙදරක ඉන්න එක සාමාන්‍යයෙන් ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ තර්ජනය බාහිරින් ඇති වෙන තර්ජනයක් වෙන්නත් පුළුවන්. තමන්ගේ අභ්‍යන්තරයෙන් ඇති වෙන තර්ජන වෙන්නත් පුළුවන්. මොකද තමන් ඒ වයස් වලට ගොඩක් දේවල් එක්ස්ප්ලෝර් කරන්න කැමති. ගොඩක් දේවල් වලට අපි එක්ස්පෝස් වෙන වයසක්. අද කාලේ ගත්තොත් අන්තර්ජාලය ඇතුළු බොහෝ දේවල් වලට එක්ස්පෝස් වෙන තියෙන වයසක්. ඒ නිසා තමන්ගේ අභ්‍යන්තරයෙන් තමන් කවුද කියන එක සොයාගන්න වෙහෙසෙන වයසක් නිසා සමහර විට අනාරක්ෂිත දේවල් වලට යොමු වෙන්න පුළුවන්. තමන් තුලින් අනිත් පැත්තෙන් ගත්තොත් බාහිර පරිසරයෙන් අනාරක්ෂිත තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්.
ඒක පුද්ගලයෙක්ගෙන් ඇතිවෙන ආරක්ෂිත බවක් වෙන්න පුළුවන්, පරිසරය තුලින් ඇතිවෙන ආරක්ෂිත බවක් වෙන්න පුළුවන්, නරක දේවල් වලට ඇබ්බැහිවීම කරගන්න බාහිරින් ඇතිවෙන ඉන්ෆ්ලුවන්සස් වෙන්න පුළුවන්. ඉතින් ළමෙක් තනියෙන් ඉන්නකොට ඒ ඕනෑම දෙයකට යොමු වෙන්න, බිලි වෙන්න, ගොදුරු වෙන්න තියෙන අවකාශය තියෙනවා. ඉතින් ඒක නීතියෙන් ළමෙක් තරුණ වයසේ ළමෙක් ගෙදර ඉන්න එක අම්මා රස්සාවට ගිහින් එනකන් කියන එක කොහෙවත් නීතියෙන් වරදක් වෙන්නේ නැහැ. හැබැයි සමාජීය වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් බව අපිට පේනවා. ඉතින් ඒ ප්‍රශ්න වලින් දරුවන් බේරගන්න, කාන්තාවන් බේරගන්න, ළමයි බේරගන්න, මිනිස්සු බේරගන්න තමයි නීති නැති වෙලා තියෙන්නේ. නමුත් නෛතික වශයෙන් ගෙදරක ළමෙක් ඉන්නවා කියන එක වැඩිහිටියෙක් රස්සාවට ගිහින් එන්න මගේ තරුණ වයස ළමෙක් ඉන්නවා කියන එක අපරාධමේ වරදක් වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් අඩු වයසක දරුවෙක් කියලා සැලකෙන කෙනෙක් නම් ඒ වගේ තනියෙන් ගෙදරක ඉන්න එකත් කියන්නේ ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් කිසි වරදක් නිර්මාණය වෙනවා. හරි අපි බලමු මේ කතාව ඉදිරියට ගලා යෑමේදී මොන වගේ උපදේශයක් අපිට ලබා දෙන්න පුළුවන් වේද, මොන වගේ වටපිටාවක් හැදෙයිද කියලා. මායි අක්කල දෙන්නයි අම්මයි විතරයි අවසාන ගෙදර ඉතුරු වුණේ. හුඟක් වෙලාවට ගමේ මිනිස්සු එක එක කතන්දර කිව්වා. මොකද ගෑනු 4 දෙනෙක් විතරක් තනියෙන් ගෙදරක ඉන්නකොට අපිට සමාජයෙන් ආපු කරදර වැඩි. එක එක වෙලාවට එක එක කතා. සමහර දවස් තිබ්බා ඇත්තරම අපි 4 දෙනාම නොකා නොබී හිටපු. අපිට කන්න බොන්නවත් තිබිච්ච නැති වෙලාවල් තිබ්බා. ඔන්න ඔය වගේ වෙලාවල් වලට තමයි අපේ ගෙදරට කෙනෙක් ආවා ගියා. ඒ තමයි අපේ තාත්තගේ මල්ලි. අපේ බාප්පා. හැබැයි මම මේ මිනිස්සයාට බාප්පා කියලා කියන්නවත් කැමති නැහැ. සමහර දවස්වලට අපිට කන්න ගෙනත් දුන්නෙත් බාප්පා. එහෙම කාලයක් යනකොට අක්කලා දෙන්නගේ අධ්‍යාපන කටයුතුත් නතර වුණා. මායි අපි 3 දෙනෙක්ට ඉගෙන ගන්න ගෙදර ආර්ථික තත්ත්වය තිබුණ නැහැ. ඒ හින්දාම අක්කලා දෙන්න කටුනායක වැඩට ගියා. අන්තිමට අම්මයි මායි ගෙදර තනි වුණා. එතකොට අවුරුදු 18ට අඩු කාන්තාවන්ට නැත්තම් අපි කියන පාසල් දරුවන්ට ලංකාවේ නීතිය අනුව අවුරුදු 18ට අඩු කියන්නේ තාමත් අම්මා තාත්තා යටතේ පෝෂණය වෙන දරුවන්. එතකොට වර්තමානයේ වෙනකොටත් අපි දකිනවා අවුරුදු 18ට අඩු ගැහැණු ළමුන් හෝ පිරිමි ළමුන් හෝ වේවා සමාජයේ පවතින ආර්ථික හේතු මුල් කොටගෙන විවිධ රස්සාවලට යනවා. අපිට ඒක සාමාන්‍ය කියන්න පුළුවන් ගාමන්ට් වෙන්න පුළුවන් නැත්නම් කුලියේ වැඩ වෙන්න පුළුවන්. එහෙම වෙන කළම කියන්න පුළුවන් අවුරුදු 18ට අඩු ළමයි රැකියාව සඳහා පෙළඹෙනවා. ඒ වගේ අවස්ථාවන් වලදී දැන් අපි අමාලිගේ කතාවෙන්ම ගත්තත් ඒ වගේ අවස්ථාවන් වලදී දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නීතියක් තියනවාද? පැහැදිලිවම අවුරුදු 18ට අඩු තැනැත්තෙක් ලංකාවේ නීතිය යටතේ ළමෙක් කියලා තමයි සැලකෙන්නේ. හැබැයි අපි දන්නවා අපේ රටේ නීතියට අනුව නීතියේ සමහර ගැප්ස් තියෙන තැන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ළමයෙක්ට කැමැත්ත දෙන්න පුළුවන් වයස තමයි අවුරුදු 16. එයාට යමකට කැමැත්ත දෙන්න පුළුවන්, කන්සෙන්ට් එක දෙන්න පුළුවන් වයස තමයි 16. විශේෂයෙන්ම අපි අපරාධ නීතිය ගත්තොත් දඬු නීති සංග්‍රහයේ 1995 අංක 22 දරන සංශෝධනයේ ලිංගික කාර්යයක් සඳහා කැමැත්ත දෙන්න පුළුවන් වයස අවුරුදු 16. ඒතකොට ළමයෙක් කියලා සැලකෙන්නේ අවුරුදු 18ට අඩු තැනැත්තෙක්. ඒතකොට 16ත් 18ත් අතර තියෙන අවුරුදු දෙක සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ග්‍රේ ඒරියා එකක තමයි තියෙන්නේ. හිතන්නකෝ ඒ කාලෙට දරුවෙක් වුණත් හම්බෙන්න එන්න පුළුවන්. හැබැයි විවාහයක් වෙන්න බෑ අවුරුදු 18 වෙනකම්. මොකද 18 තමයි අපේ වයෝ පූර්ණත්වය කියන්නේ වැඩිහිටියෙක් වෙන වයස. එතන ළමයෙක්. එතකොට 16ට වැඩි වෙනකොට කැමැත්ත දෙන්න පුළුවන් නේ. ඒතර ඕනම දෙයක් සම්බන්ධයෙන් රැකියාවක් කරන්න වෙනත් කටයුතු සම්බන්ධයෙන් කැමැත්ත දෙන්න පුළුවන්. හැබැයි 18ට අඩු කියන්නේ ළමයෙක්. ඔන්න ඔය ඔතන තියෙන ગેප් එක. ඔය ග්‍රේ ඒරියා එක හරියට තාම ඇඩ්‍රස් කරගෙන නැහැ. ඇඩ්‍රස් කරන්න තමාරු ඒරියා එකක් ඔතන තියෙන්නේ. ඉතින් ළමයෙක් රැකියාවක යොදවන එක සදාචාර සම්පන්නත් නැහැ. නීත්‍යානුකූලත් නැහැ. අවුරුදු 16කදී Tamanට කැමැත්තක් දෙන්න පුළුවන් වයසක කෙනෙක් රැකියාවක නියැලීමත් එතනකොට අර ග්‍රේ ඒරියා එකට අහු වෙන කෑල්ල. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේම සමාජීය වශයෙන් හිතුවොත් මම මේ මොහොතේ හිතන විදිහට මම හිතුවොත් අවුරුදු 16ට වැඩි ළමයි රැකියාවක් කිරීම ප්‍රශ්නයක්වත් නැහැ.
බල කරලා කවුරු හරි තර්ජනය කරලා බලහත්කාරයෙන් රැකියාවල නිරත කරලා කිසියම් වැඩිහිටි පාර්ශවයක් ඒකෙන් අයිතු ලාභයක් උපය ගන්නවා නම් ඒ ළමයාගේ ශ්‍රමය යොදවලා ඒක වැරද්දක්. හැබැයි මේ ඔක්කොම යටත් මේ ළමා ශ්‍රමය කියන එක වැරද්දක්. ඒකට අදාළව ඕනම කෙනෙක්ට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කරන්න පුළුවන්. ඔවුන්ගේ සහාය ලබා ගන්න පුළුවන්. ඊට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. ඔබතුමේ මතු කරන කාරණාව තමයි අර්ධකාලීන රැකියාව. දැන් අපි අමාලිගේ කතාවෙන් ගත්තොත් ඇයට තියෙන අර්ධකාලීන රැකියාව කියන ගණයට අයත් වෙන රැකියාවක් නෙවෙයි. ඇයට පූර්ණ කාලීන රැකියාවකගේ සහෝදරයන්ට කරන්න වෙනවා. මොකද පවුල තුල ඇතිවන ආර්ථික ගැටලු වලට මුහුණ දෙන්න. ඒ වගේම හැබැයි මම දන්නේ 18ට වැඩි. ඔව් එතකොට අක්කලාට කියනනේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ අවුරුදු 16 දී තමයි පාසල් ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නේ තිනතුමියනේ. එතකොට ලංකාවේ අධ්‍යාපනික වශයෙන් තියෙන ගැටලුවක් තමයි O levels නැත්නම් මේ සාමාන්‍ය පෙළ කරන දරුවන් ශිෂ්‍යයින් අපොස උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කරන්නේ නැති එක. නැත්නම් වාඩි වෙන්නේ නැති එක. එතකොට ගොඩක් වෙලාවට ඒක අධ්‍යාපනික ගැටලුවක් හෝ සමාජීය ගැටලුවක් හෝ නැත්නම් ගුණයම අපි කතා කරන ආර්ථික ගැටලුවක් හෝ වේවා පෞද්ගලික වෛදුම් කරන අයදුම්කරුවන් සිටිනවා මේ වෙද්දි විශාල ප්‍රමාණයක්. ඒ වගේම මේවැනි කාරණා නිසා ගම්බද දුෂ්කර ප්‍රදේශවල ශිෂ්‍යයින්ට හෝ ශිෂ්‍යාවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට දරුවන් වෙනුවෙන් තාත්තත් නැත්තම් නීතියේ පිළිසරණක් තියනවද? ඔවුන්ට මොනහරි ආධාරයක් ගන්න බලන්න නැත්තම් මේ පාසලෙන් හොයලා බලන්න ඕනේ නේද? මෙහෙමයි. ඒක නීතියෙන්නේ මේක අපි කියන්නේ සමාජ සුබ සාධනය යටතටනේ ওই කරණාව ගැටෙන්නේ ඇත්ත. අපේ රටේ ගොඩාක් දරුවෝ ඉන්නවා ඒගොල්ලෝගේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න බැරි වෙන. ඒක ඇත්ත. ඒ කියන්නේ කොළඹින් හෝ නගරාසන්න ප්‍රදේශ වලින් බැහැරට ගියහම මේ තත්ත්වය අපිට ගොඩාක් දැක ගන්න පුළුවන් කොච්චර ආර්ථික අරගලයක දරුවෝ නියැලෙනවද මේ පාසල් යන්න කියලා. නමුත් ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ අපේ රටේ නිදහස් අධ්‍යාපනය කියන එක තියෙනවා. හරිද? ඒතර ගමේ පාසලකට යනකොට ගොඩක් වෙලාවට ලොකු ප්‍රවාහන වියදමක් යන්නේත් නෑ එහෙම බැලුවොත්. හරිද? එතකොට ඉගෙන ගන්නවා කියන එක කළ නොහැකි දෙයක් නෙමෙයි. කළ හැකි දෙයක්. ඔය අතරතුරේ ලෙඩ වෙනකොට නිදහස් සෞඛ්‍ය කියන එක ලැබෙන එක ඒකටත් ගවර්න්මන්ට් සබ්සිඩි එකක් තියෙනවා. හැබැයි ඔය ඔක්කොම තිබිරත් තාමත් හරියට ආමන්ත්‍රණය නොවන ආර්ථික ප්‍රශ්න නිසා ළමයින්ට පාසලට යන්න බැරි වෙලා තියෙන එකක් තමයි අපි මේ කතා කරාට නිදහස් අධ්‍යාපනයේ තියෙනවා පාසල් තියෙනවා කියලා අධ්‍යාපනය අතිශය තරංකාරී වෙලා තියෙනවා. ටියුෂන් ක්ලාස් යන්න නැතුව විභාග පාස් වෙන්න බෑ කියන මානසිකත්වයක් රටේ ඇති වෙලා තියෙනවා. අධ්‍යාපනය කියන එක ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. ඒතර ෆෝන් එකක් අවශ්‍යයි, ටැබ්ලට් එකක් අවශ්‍යයි, ලැප්ටොප් එකක් අවශ්‍යයි. එතකොට මේ දේවල් එක්ක සමහර දේවල්වලට මේ දේවල්ට ඇෆෝඩ් කරගන්න බෑ පවුල් වලට. එතකොට තරුණ වයසේ ළමයින්ට තේරෙන්නේ නැහැ තමන්ගේ පවුලට ඇෆෝඩ් කරන්න පුළුවන් ප්‍රමාණය මොකද්ද? සහ තමන්ට අවශ්‍ය දේ මොකද්ද අතර ගැටණයක් එක්ක ඒගොල්ලෝ මානසිකව යම්කිසි ගැටුමකට ඇති වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඔය ප්‍රශ්නව මගෙන් වෙන විදියකට ඇහුවනා. තාත්තා කෙනෙක් දාලා ගියපු ළමයි කොහොමද ඉස්කෝලේ යන්නේ? අම්මා කෙනෙක් දාලා ගියපු ළමයි කොහොමද ඉස්කෝලේ යන්නේ? කෙලින්ම පුළුවන් අම්මගෙන් තාත්තගෙන් නඩත්තු ඉල්ලලා නඩු පවරන්න. දරුවෙක් කියන්නේ හැම වෙලේම රජයට අයිති දෙයක්. දරුවෙගේ උපරිම බාරකරු වෙන දිසාධිකරණය. ඒ නිසා දෙමව්පියන්ගෙන් ඔබට ගියපු වගකීමක් රජයට තියෙනවා මේ දරුවන් ගැන. ඔවුන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ සුබ සාධනය, ඔවුන්ගේ යහපත. ආර්ථික ප්‍රශ්නයක් මත අධ්‍යාපනය ලබා ගන්න සම්පූර්ණ කරගන්න බැරි තත්වයක් රටක ඇති වෙන්න බෑ. ඒකට රජය මැදිහත් වෙන්න ඕන. ඔයා දන්නවා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳන් දරුවන්ගේ සුබ සාධනය බලන ව්‍යාපෘති තියෙන්නේ ඒ නිසා ඒවයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අදාළ ආයතන වලට දැනුම් දෙමින් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒවෙන් අසාධාරණයක් වෙනවා නම් අන්න එතෙන්දී එම ආයතන වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පාසල් වයසේ දියණියක් නිවස තුල තනිවීම. අමාලිගේ කතාවේ ඉදිරිය අපි බලමු. ඇගේ ඛේදවාචකය. අක්කල දෙන්න කටුනායකට ගියාට පස්සේ අපේ ලොකු අක්කට ගොඩක් ඕනි වුණා මට කොහොම හරි උගන්වන්න. මොකද එයාගේ අධ්‍යාපන කටයුතුත් මගදී නතර වෙච්ච හින්දා. එයා සමහර වෙලාවට පුළුවන් විදිහට අපේ ගෙදරට සල්ලි එව්වා. අම්මයි මායි ගොඩක් වෙලාවට ජීවත් වුණේ සල්ලි වලින්. ඒ වුණාට ඒකත් අපේ වියදමට මදි වුණා.
හුඟක් දවස්වලට මම ඉස්කෝලේ ගියේ නෑ. ගෙදරට වෙලා තමයි හිටියේ. ඔන්න ඔය දවස්වල තමයි මහා අවාසනාවන්ත සිද්ධියක් වුණේ. ඒ දවස් ගැන මම මතක් කරන්නවත් කැමති නෑ. අපේ අම්මට තිබ්බා ඇදුම රෝගයක්. එක දවසක් රෑ එයාට හොඳටම අමාරු වුණා. වීස් එක වැඩි වෙලා ඇත්තටම කියනවා නම් මිස් මං එදා ගොඩාක් බය වුණා. මං හිතුවේ මට හිටපු එකම ජීවිතේ අම්මා විතරයි. අම්මත් මට එදා නැති වෙයි කියලා. මට කර කියා ගන්න දෙයක් තිබුණ නැහැ. අපේ ගෙදර තිබ්බ පොඩි ෆෝන් එකක්. මට මතක් වුණේ බාප්පා ඒ වෙලාවේ. මොකද අපිට ඉඳලා හිටලා හරි කතා බහ කරන් හිටියේ එයා විතරයි හින්දා. මං ඉක්මනටම බාප්පට කෝල් එකක් කරන් කිව්වා අම්මට ටිකක් අමාරුයි පුළුවන් ඉක්මනට එන්න කියලා. ටික වෙලාවක් යනකොට බාප්පා ආවා. ඇවිත් කිව්වේ පොඩ්ඩි උඹ ඉඳපන් ගෙදරට වෙලා මං අම්මව ඉස්පිරිතාලෙට දාලා එන්නම් කියලා. එහෙම කියලා එයා අම්මවත් අරගෙන සේරුවාවිලට යන්න ලෑස්ති වුණා. මං ඒ වෙලාවේ කිව්වා බාප්පේ මාත් එන්නම් අම්මත් එක්ක යන්න කියලා. හැබැයි බාප්පා මට ඒ වෙලාවේ කිව්වේ මේක ජෝඩු දාලා යන ගමනක් නෙවෙයි. උඹ ගෙදර හිටපන්. ඔන්න ඔය වගේ කතා. හැබැයි මට ඒ වෙලාවේ කිසිම දෙයක් තේරුනේ නෑ. බාප්පා කිව්ව කතාව අමුතු වුණත් මට ඒකේ කිසිම අමුත්තක් තේරුන්නේ නෑ. අම්මා ඉස්පිරිතාලෙට දාලා එනකොට ගොඩක් රෑ වෙලා තිබ්බේ. එතකොට වෙලාව 8ට විතර ඇති. බාප්පලාගේ ගෙවල් තිබ්බේ තඹලගමුවේ. එයා ඇවිත් කිව්වේ උඹට තනියම ඉන්න බැයි නම් උඹත් මාත් එක්ක ලෑස්ති වෙලා අපේ ගෙදර යමන් කියලා. මගේ කතාව ටිකක් දිගයි මිස්. ඒත් මේ කතාව මං කියන්න ඕනේ. බාප්පගේ බයික් එක තැපැල්ලා හිටියා. මම යන්න ඇඳුම් මාරු කරගත්තා. එයා දොර ගාව ඉන්නවා වගේ මට තේරුණා. දොර රෙද්ද පොඩ්ඩක් එහා මෙහා වුණා. හැබැයි මං ඒක එච්චර ගණන් ගත්තේ නෑ. මොකද ඒ මගේ තාත්තගේ මල්ලි හින්දා, අපේ බාප්පා හින්දා මට ඒකේ ලොකු වෙනසක් දැනුන්නේ නෑ. මට තේරුණා එයා ටිකක් වැඩිපුර මන් දිහා බලන් ඉන්නවා වගේ. මං ඒත් ඒ ගැන හිතුවේ නෑ මොකද ඒ වෙලාවේ මට ඕනි උනේ අම්මගේ තත්ත්වය මොකද්ද කියලා දැනගන්නයි. බාප්පලා ගෙදර පුංචි හිටපු නිසා එහෙට ගියාම මට තනියක් නැති හින්දා. ඉතින් මං කැමති වෙලා ඉක්මනට බාප්පත් එක්ක යන්න ගෙදරින් එළියට බැස්සා. මට පොඩ්ඩක්වත් බාප්පා ගැන සැකයක් තිබුණේ නෑ. තඹලගමුව ටිකක් දුර තිබ්බ හින්දා මායි බාප්පයි දෙන්න යන්න පිටත් වෙලා මගක් දුර යනකොට කන්තලේ වැව ගාවට ඇවිල්ලා කෙල්ලේ අපි පොඩ්ඩක් මෙතන ඉඳලා යමුද මගෙත් එක්ක කියලා ඇහුවා. මම බාප්පගෙන් ඇහුවා ඒ මොකටද කියලා. ඒ වෙලාවේ බාප්පා මට කිව්වේ හුඟක් දුර ආපු නිසා මහන්සි. ඒ නිසා පොඩ්ඩක් මෙතන ඉඳලා යමු. ඔන්න ඔය වගේ කතා. කන්තලේ වැව ගාව හරි පාළුයි. මට බයකුත් හිතුණා. එයා කවුරුත් නැති මිනිස්සු නැති පාළු හරියකටම ගිහිල්ලා බයික් එක නතර කරා. සමහර දවස්වලට ඒ පැත්තට අලිත් එනවා. කොහොම හරි ලොකු කරුවලක් තිබුණෙත් නෑ ඒ වෙලාවේ. ඒ පැත්ත පළාතේ බලු බල්ලෙක්වත් හිටියේ නෑ මිස්. මම බයික් එකෙන් බහලා බලාගෙන හිටියා. බාප්පා එකපාරට ඇඳුම් ගලවලා වතුරට පැන්න මිස්. මං ඒ පැත්ත බැලුවේ නැහැ. ඉක්මනට අහක බලාගත්තා. බාප්පා වතුරේ ඉඳලම කිව්වා උඹටත් ඕනි නම් නාගනින්. එහෙම කියලා මට කීප පාරක්ම වතුරට කතා කරා. ඒත් මං ඒ පැත්තවත් බැලුවේ නෑ මිස්.
මම කීප පාරක්ම කිව්වා අනේ දෙයියනේ ඉක්මනට යමු කියලා. 10 වතාවකට වැඩිය කිව්වා. ටික වෙලාවක් යනකොට වතුරේ සද්ද ඇහුනේ නැහැ. මට දැනුණා කවුරු හරි කෙනෙක් මං ගාවට කිට්ටු වෙනවා වගේ. මං බයටම අනිත් පැත්ත හැරිලා හිටියා. බාප්පට කතා කරාට කිසිම සද්දයක් ආවෙත් නැහැ. ඔය වෙලාවේ තමයි එකපාරට බාප්පා පිටිපස්සෙන් ඇවිල්ලා බාප්පා මාව දූෂණය කරා මිස්. අමාලිගේ කතාවේ පළමු වර මෙතෙක් වෙලා මානසික දූෂණයකට ලක් වෙලා තියෙනගේ කතාව ඇතුළේදී පළමු ඛේදවාචකයට මුහුණ දෙන අවස්ථාව. එක් අතකින් අපි කතා කරපු ආකාරයට පාසල් දැරියා නිවස තුළ තනි වෙච්ච දරුවෙක් තමන්ගේම බාප්පා අතින් අකමැත්තෙන් දූෂණය වීම. දැන් මට ආයෙ කියන අමාලිගේ වයස කීයද? එයා පාසල් යන දරුවෙක්ගේ නම මගේ දැන් වයස අවුරුදු 24යි මිස්. ඒ වෙනකොට වෙනකොට වයස අමාලි මට ඒ වෙනකොට වයස අවුරුදු 17ක් විතර මිස්. හරි. එතකොට මේකයි දැන් අමාලට වෙලා තියෙන බොහොම කනගාටුදායක සිදුවීමක්. කිසිවෙකුට සිද්ධ නොවෙන්න ඕන දෙයක්. අපරාධයක් කියන්නේ පළවෙනිට අපි තේරුම් ගන්න ඕනේ මේ අපරාධයක් තමයි අමාලට සිද්ධ වෙලා තියෙන්නේ. සහ සුළුපටු අපරාධයක් නෙමෙයි කියන එක. ඒතර මේ සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නීතිමය තත්ත්වය තමයි 1995 අංක 22 දරන සංශෝධනයට යටත් වෙච්ච දණ්ඩ නීති සංග්‍රහ පනත. ඒතර මේ දණ්ඩ නීති සංග්‍රහ පනතේ 363 වගන්තිය ස්ත්‍රී දූෂණය කියන වරද අර්ථ දක්වනවා. ඒතර ස්ත්‍රී දූෂණය කියන්නේ කාන්තාවගේ කැමැත්තෙන් තොරව ඒතර 1995 අංක 22 කියන සංශෝධනය එකතු වුණාම කැමැත්ත තිබුණත් කාන්තාව අවුරුදු 16ට වඩා අඩු නම් හරිද? එහෙම නැති අවස්ථාවල කැමැත්ත නැතිව කෙරෙන ලිංගික සංසර්ගයක් හෝ පෙනිට්‍රේෂන් එක තමයි ස්ත්‍රී දූෂණයක් කියලා සලකන්නේ. එතකොට මේකට ව්‍යතිරේක ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා. එකක් තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාවත් එක්ක ලිංගික සංසර්ගයේ නියැලෙද්දී එතන කැමැත්ත අකමැත්ත බලන්නේ නැහැ. ඒක ස්ත්‍රී දූෂණයක් නෙමෙයි කියලා නීතිය පූර්වානුමාන කරනවා. සාමාන්‍යයෙන් වෙනත් රටවල අපි ගත්තොත් දියුණු නීති ක්‍රම තියෙන රටවල් වල මේ මැරිටල් රේප් කියන එක අපරාධමය වරදක්. ඒ කියන්නේ තමන් විවාහ වෙලා හිටියත් කාන්තාවගේ කැමැත්ත නැත්තම් ලිංගික සංසර්ගයේ නියැලෙන්නට එහෙම නියැලෙනව නම් ස්වාමි පුරුෂයෙක් ඒක වෛවාහක ස්ත්‍රී දූෂණය කියන වරද එතන නිර්මාණය වෙනවා. හැබැයි ලංකාවේ අපි දන්නවා මේ මොහොතේ වෛවාහක ස්ත්‍රී දූෂණය නීති අපරාධයක් බවට පත් කරන්න අවශ්‍ය සාකච්ඡා කටයුතු පවත්වගෙන යනවා. ඒක විය යුතු දෙයක්. මැරිටල් රේප් කියන එක අපරාධයක් ලෙස සැලකිය යුතු දෙයක්. ඉතින් ඒ පිළිබඳ කතා කරනවා. ඒතර මේක මම එකතු කරන්න කැමති ලංකාවේ මේල් රේප් නැත්නම් පිරිමි කෙනෙක් දූෂණය වීම කියන වරද නීතියෙන් හඳුනගන්නේ නැහැ. පිරිමි දූෂණ නැත්නම් මේල් රේප් කියන එකත් නීතියෙන් හඳුන ගන්නවා. ඒතර අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 කියන වගන්තියේ අපරාධමය වරදක් කියලා පිළිගන්නේ ස්ත්‍රී දූෂණය නැත්නම් ෆීමේල් රේප් කියන එක විතරයි. ඒතර ඒකෙදිත් අර විවාහක නම් ඔබේ ස්වාමි පුරුෂයා නම් ඔබට ඔබගේ අකමැත්තෙන් හරි ඒ කාර්ය සිද්ධ වෙන්නේ ඒක වරදක් වෙන්නේ නැහැ. එතකොට ඕක තමයි නීතිමය தත්ත්වය. ඒතර 1995 සංශෝධනයෙන් මම කිව්වා අවුරුදු 16ට අඩු නම් කැමැත්ත තිබුණත් ඒක ස්ත්‍රී දූෂණයක්. අපි ඒකට කියනවා ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නැත්නම් ස්ටැටියුටරි රේප් කියලා. එතකොට දැන් මේ අමාලිගේ සිද්ධියේදී අමාලට අවුරුදු 17යි. ඒතර එයා අවුරුදු 16 සීමාව පැනලා. ඒතර එයා කැමැත්ත දීලා යම්කිසි ලිංගික කාර්යයක් වුණා නම් ඒක ස්ත්‍රී දූෂණයක් නෙමෙයි. නමුත් දැන් අමාලිගේ කතාව අපි මතක තියාගන්න පාසල් ළමෙක් වුණත් අවුරුදු 16ට වැඩි නම් කැමැත්තෙන් නම් උනේ යම්කිසි ලිංගික ක්‍රියාවලියක් ඒක ස්ත්‍රී දූෂණයක් නෙමෙයි. 16ට නම් ඒ කිසි කතාවක් කියන්න බෑනේ. කැමැත්ත තිබ්බත් නැත්නම් නමුත් දැන් මෙයාගේ බාප්පට මොනවා මේක අධිකරණේ නඩු කටයුත්තක් විදිහට ගියා නම් කියන්න තිබුණා නෑ අමාලිගේ කැමැත්ත තිබුණා කියලා. ඒතර කැමැත්ත තිබ්බනම් එයාට ඒක එයාගේ පැත්තට වාසිදායක වෙනවා. එතකොට මේ මත එයාට ඒ නඩුව ජයග්‍රහණය කරන්නවත් පුළුවන් කැමැත්ත තිබ්බනම් ස්ත්‍රී දූෂණයක් නොවන නිසා. නමුත් දැන් අමාලිගේ කතාවේදී අපිට පේනවා
මේක සිද්ධ වෙලා තියෙන අමාලිගේ ළඟම ලේනෑයේ. තමන්ගේ තාත්තගේ මල්ලි, තමන්ගේ බාප්පා. ඒතර නීතියෙන් හඳුන ගන්නවා මේ ස්ත්‍රී දූෂණය බරපතල වෙන්න පුළුවන් අවස්ථා. හරිද? එතකොට ඒ අවස්ථා මොනවද කියන එක 364 වගන්තිය තමයි කියන්නේ. 364 වගන්තිය කියනවා සාමාන්‍ය. මම කෙටියෙන් කියන්නේ ඔයා මොන හරි පොලිස් බාරේ මොන හරි ඒ වගේ බාරේ ඉන්න අවස්ථාවක ඒ වගේ බලය දරන කෙනා Tamante එනික අපි තුමු පොලිසිය ඉන්නකොට පොලිස් නිලධාරියෙක් අතින් අපි ස්ත්‍රී දූෂණය වෙනවා නම් නේවාසිකාගාරයක ඉන්නවා නම් නේවාසිකාගාරයේ පාලකවරයාගෙන් අපිට ලිංගික වශයෙන් අපිට හිරිහැරයක් කරදරයක් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වෙනවා නම් ඒ වගේ අවස්ථාවක හැම වෙලෙම මේක සාමාන්‍ය ස්ත්‍රී දූෂණයකටත් වඩා බරපතල ලෙස තමයි නීතිය හඳුනගන්නේ. ඒ වගේම තමයි අවුරුදු 18ට අඩු නම්. දැන් අතන 16 කතාව එහෙම තිබුණට අවුරුදු 18ට අඩු ළමයෙක් එක්ක ලිංගික ක්‍රියාවක නියැලෙද්දී ඒක බරපතල තත්වයක් ලෙස සලකනවා. සාමාන්‍ය ස්ත්‍රී දූෂණයට වඩා. ඊළඟ එක තමයි ඥාතියෙක්ගේ. Tamanට යම්කිසි ස්ත්‍රී දූෂණයක් වෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයට වඩා බරපතල ලෙස නීතිය හඳුන ගන්නවා. මොකද ඥාතියෙක් කියන්නේ හැම වෙලේම Tamanට වඩා යම් අධිකාරී බලයක් පවත්ව ගන්නවා. ඒතර ඒ අධිකාරී බලයට යටත් කළ තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියන රෂනාල් එකෙන් තමයි මේක බරපතලයි කියන්නේ. ඒතර මේ බරපතල බව තීරණය වෙන්නේ මේකට තියෙන දඬුවමත් එක්ක. සාමාන්‍යයෙන් ස්ත්‍රී දූෂණය කියන වරදට තියෙන දඬුවම තමයි අවුරුදු 7ට නොඅඩු සහ අවුරුදු 20ට නොවැඩි සිර දඬුවමක් තමයි වරදකරුවෙක්ට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම දඩයක් නියම කරන්නත් පුළුවන්. හරිද? ඒතර ඔය දෙකම දෙන්නත් පුළුවන්. ඕක තමයි ස්ත්‍රී දූෂණයට තියෙන දඬුවම. ඒතර දැන් අපිට අමාලිගේ කතාව ඇහුවම පේනවා දැන් එයා මුහුණ දෙන සිදුවීම මේ වැව ළඟ බරපතල ස්ත්‍රී දූෂණයක්. තමයි එයා මුහුණ දෙන්නේ. තමන්ගේ ඥාතියෙක්ගෙන් සහ එයා අවුරුදු 18ට අඩු ළමයෙක් විදිහට බරපතල ස්ත්‍රී දූෂණයකට තමයි මේක මුහුණ දෙන්නේ. ඒ නිසා අවුරුදු 10ක අනිවාර්ය සිර දඬුවමක් තියෙනවා මේක වැරදිකාරයෙක් වෙන කෙනෙක්ට. ඉතින් ඒ වගේ බරපතල තත්ත්වයක තමයි අපි දැන් මේ මොහොතේ අමාලි ඉන්නේ. අපි බලමු ඇගේ පළවෙනි ඛේදවාචකයටයි මුහුණ දෙන්නේ ඛේදාන්තයට මුහුණ දෙන්නේ මේ වගේ අවස්ථාවකදී. ඇගේම ඥාතියෙක් අතින්. අපි බලමු ඇගේ ඉදිරි ගමනේදී ඇයට මොන වගේ අවාසනාවන්ත තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණාද කියලා. මම ගොඩක් උත්සාහ කරා මේ මිනිස්යාගෙන් බේරෙන්න. ඒත් ඒක වැඩක් වුණේ මොකද මට තේරුණා මගේ උදව්වට ඒ වෙලාවේ කවුරුත් මෙතන නැහැ කියලා. කොහොම හරි කන්තලේ වැව්තාවුල්ලේදී මගේ ජීවිතේ වටිනාකම මට නැති වුණා මිස්. අන්තිමට වතුරට බහැලා මං හොඳටම නෑවා. තෙත වතුර පිටින්ම මං මේ මිනිහාගේ බයික් එකේ නැගලා තඹලගමුවේ ගෙදරට ගියා. යනකම් මං කතා කරේ නෑ. ජීවිතේ මේ තරම්ම වේදනාකාරී කියලා දැනුනේ මට ඒ වෙලාවේ. මං ඒක මතක් කරන්නවත් ආස නෑ. කන්තලේ වැව ගාවට ගියාම අදටත් මට මගේ වේදනාව හැමතිස්සෙම දැනෙනවා මිස්. කතාව එතනින් අතර උනේ නෑ. තඹලගමුවේ ගෙදර යනකොට එදා පුංචි හිටියේ නෑ. එයා බාප්පත් එක්ක රණ්ඩු වෙලා එයාලා ගෙදර ගිහිල්ලා. බාප්පා විතරයි ගෙදර හිටියේ. එදා රෑ මිනිස්සයා මාත් එක්ක 7 පාරක්ම එකට හිටියා මිස්. මට තේරුන්නේ නෑ මම මැරෙනවද ජීවත් වෙනවද කියලා. මට හිතා ගන්න බැරුව හිටියේ. මං හිතන්නේ ඒ රෑ තමයි මගේ ජීවිතේ මූසලම රෑ. අමාලි එතකොට ඔයා කියන විදිහට ඔයාට උදව් කරන්න. දැන් පුංචි නෑනේ. ගෙදර ළඟ කවුරු හරි හිටියද? ඔයාට අඳුරන කෙනෙක් හම්බුණාද? නැත්නම් ඔයාට හොයාගන්න පුළුවන් දුරකින් හිටියද? පොලිසියකට හරි යන්න ඔයාට අවස්ථාවක් තිබුණාද? නෑ. ඇත්තටම ඒ වෙලාවේ මට කවුරුත් උදව්වට හිටියේ නෑ. මොකද මම එනකල් මාවේ බාප්පත් එක්ක. ඒ මිනිස්සයා මට කොහෙටවත් යන්න අවස්ථාවක් හදලා දුන්නෙත් නෑ. ගෙදරට ආවට පස්සේ මං ගෙට ඇතුල් වුණේ පුංචි ඉන්නව ඇති කියලා හිතාගෙන. ඒත් ඒ මිනිස්සයා මට ගෙන් එළියට යන්න දුන්නෙත් නෑ. මට ඒ වෙලාවේ අම්මා ගැනත් ලොකු බයක් හිතේ තිබ්බා. එතකොට මම ගොඩක් හිතුවා
මේක මම කොහොමද විසඳගන්නේ කියලා මට තේරුනේ නැහැ. මට ඒ වෙලාවෙ එතනින් පැනලා යන්න විදියක් තිබුණේම නැහැ. මොකද මං අතේ ඒ වෙලාවේ ෆෝන් එකක්වත් තිබුණේ නැහැ මට කතා කරන්න. මං දන්නේ මං නිකන් මේ වෙලාවේ හිර වෙලා වගේ හිටියේ. මට මොකද්ද කරන්න ඕනි කියලා ඇත්තටම තේරුම් ගන්න බැරි වුණා. ඒ මිනිස්සයා හැම කරන හැම පාරකම මං නිකන් මොකද්දෝ බයකින් යටත් වෙලා වගේ හිටියේ. මට මේ මිනිස්සයා මරන්න තරම් කේන්තියක් ආවා. ඒත් මට ඒක කරගන්න ශක්තියක් තිබුණ නැහැ. මං ගොඩක් දුර්වල වුණා. මට පහවදා උදේ නැගිට ගන්නවත් බැරි වුණා මිස්. ඔව්. දැන් එතෙන්දී අපිට පොයින්ට්ස් කීපයක් මෙනවනේ. එකක් තමයි අමාලිට මේ සිදුවීමෙන් පස්සේ මේක පොලිසියට හරි Taman දන්න කෙනෙක්ට හරි Tamanගේ හිතවතෙක්ට හරි කියා ගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ෆෝන් එකක් නැහැ. ඊට පස්සේ එයාට නොදැනුවත්ව කමට හරි එයා ඉඳලා තියෙන්නේ unlawful custody එකක් ඇතුලේ. ඒ කියන්නේ මෙයාගේ perpetrator, ඒ කියන්නේ මෙයාව දූෂණයට ලක් කරන තැනැත්තා මෙයාට යන්න දෙන්නේ නැති තත්ත්වයක්. එතකොට එහෙම තත්ත්වයක් තුල කොහොමද අමාලි මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න කියන එක. ඉතින් මේ වගේ තත්ත්වයක් අපි බලන්න ඕනේ පස්සේ නඩුවකට කොහොමද බලපාන්නේ කියන එක. දැන් උදාහරණයක් විදියට අමාලි මේ වගේ ලිංගික වශයෙන් අතවරයක් කරදරයක් සිද්ධ වෙලා හෝ වෙනත් ඕනෑම විදිහේ අපරාධයක් සිද්ධ වෙලා සාමාන්‍යයෙන් තියෙන නීතිමය තත්ත්වය තමයි ප්‍රමාද නැතුව අප්‍රමාදීව පැමිණිලි කරන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත්. අප්‍රමාදී භාවය ඉතාමත් වැදගත්. ප්‍රමාදයක් වෙනවා කියන එක එනයින්ම නඩුවට වාසියක් වෙන්නේ නැහැ. දැන් අපිට අමාලිගේ නඩුව ගත්තම පේනවනේ. එයාට යම් ප්‍රමාදයක් සිද්ධ වෙනවා නම් අධිකරණයට යන සිද්ධ වෙලා තියෙන එයා කියනවා එයාට බය හිතුණා කියලා. බය කියන්නේ අපිට පොලිස් පැමිණිල්ලක් දාන්න අප්‍රමාද වෙන්න තියෙන බොහොම සාධාරණ හේතුවක්. දෙවෙනි එක එයා කියනවා එයාට අම්මා ගැන බය හිතුණා. ඒ කියන්නේ අම්මා ලෙඩ වෙලා අම්මා බලාගන්න එකම කෙනා බාප්පා. ඒ නිසා එයාට ඒ ඇතිවෙන අසරණකමත් එක්ක මීට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බෑ. ඒකත් ඉතාමත් සාධාරණ හේතුවක්. ඊළඟදී එතකොට ඒ වගේ වෙලාවක අපි ගරු අධිකරණයකට පෙන්වලා දෙන්න ඕනේ අපේ මූලික ප්‍රශ්න අහන වෙලාවේ. සාමාන්‍යයෙන් අපරාධ නඩුවකට නඩුව ගොනු කරලා නඩුව පවරලා ස්ත්‍රී දූෂණ නඩුවක් පවරන්නේ මහා අධිකරණයේ නඩුවේ මූලික අවස්ථා කිහිපයක් යනවා සාක්ෂිකරුවන් කැඳවලා වෛද්‍ය වාර්තා කැඳවලා ඒ දේවල් කරලා නඩු භාණ්ඩ ඒ දේවල් අධිකරණ ඉදිරිපත් කළේ ඔක්කොම සිද්ධ වෙලා නඩුව විමසනකොට නඩුවේ අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි මූලික ප්‍රශ්න, අනිත් එක තමයි හරස් ප්‍රශ්න, අනිත් එක තමයි නැවත ප්‍රශ්න, ඊට පස්සේ දේශන. එතකොට මේකේ මූලික ප්‍රශ්න වෙලාවෙදිම රජයේ නීතිඥ මහත්තයා කටයුතු කරන්න ඕනේ ඇත්තටම මූලික ප්‍රශ්නවලදීම මේ ප්‍රමාද වීමට හේතුව උසාවියට ගන්න. නැත්තම් ඒක අපිට වාසි වෙන්න පුළුවන් නඩු විභාගයේදී අපි ඒක ගත්තේ නැත්තම් එළියට. ඒතර ප්‍රමාදයට හේතු මේ දේවල් කියලා සාක්ෂිකරුට පැහැදිලිව කියා ගන්න පුළුවන් නම් පොලිස් පැමිණිල්ලට සඳහන් වෙනවා නම් ඇයි තමන් පරක්කුනේ කියන එක. ඒ නිසා පොලිසියත් මතක තියන් පොලිස් පැමිණිල්ලව ලියා ගන්න ඕනේ ඇයි පරක්කුනේ කියන එක. ඒක නඩුවට අගතියක් වෙන්නේ නැහැ. ප්‍රමාදයට හේතුව අපිට විස්තර කරන්න පුළුවන් නම් ඒක සාධාරණ. එයාට ඉතාමත් අප්‍රසන්නභාවයක් ඇති වුණා, මරන්න හිතුණා. හැබැයි බය හින්දා මුකුත් කරේ නැහැ. එතකොට අපිට ස්ත්‍රී දූෂණ නඩුවක් කොහොමද ඔප්පු කරන්න බැලුවොත් අපිට වින්දිත පාර්ශවයේ, ඒ කියන්නේ මේක අගතියටපත් වෙච්ච, කරදරයටපත් වෙච්ච කාන්තාවගේ සාක්ෂියට අමතරව ඒක අපි කියනර කොරබරේට් කරන්න ඕනේ. තවත් සාක්ෂියකින් ඒක සහතික කරන්න ඕනේ එහෙම දෙයක් වුණා කියලා. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල්ද? මට ස්ත්‍රී දූෂණයක් වුණා කියලා මේක මේ හැම වෙලේම හැමෝටම පේන ස්ත්‍රී දූෂණ කරන්නේ නැහනේ. ඒතර මම මගේ ටෙස්ටිමෝනියල් එකක් තියෙනවා. මම සාක්ෂියක් දෙනවා. ඒකට තව කෙනෙක් ඇවිල්ලා කියන්නේ ඔව් ඔව් එයා ඔය කියන එක හරි මම බලන් හිටියා කොහොම දූෂණය වුණා කියලා. එහෙම වෙන්නේ කලාතුරකින්. ගොඩක් වෙලාවට මේ දේවල් සිද්ධ වෙන්නේ කවුරුවත් නැති තැන්වල. ඒ නිසා ප්‍රායෝගික නෑ තවත් ඉන්ඩිපෙන්ඩන්ට් සාක්ෂියකින් ඒක කොරබරේට් කරන එක. නමුත් අපේ ලංකාවේ නීතිමය තත්ත්වය ඒක. නමුත් ඉන්දියාව ගත්තොත් අපේ ළඟම රට ඉන්දියාවේ මේ තත්ත්වය වෙනස් කරගෙන තියෙනවා. ඒක එහෙම තවත් ස්වාධීන තවත් සාක්ෂියකින් ඔප්පු කරන්න ඕනේ නෑ. ගෑනු ළමයා කියනවා නම් කාන්තාව කියනවා නම් තමන් ස්ත්‍රී දූෂණයට ලක් වුණා තමයි. ඒ වගේම තව යොදා ගන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි කොච්චර රෙසිස්ට් කරලා තියනවද කියලා. තියෙන නියපොතු පහරවල්, මම පහර දීපු දේවල්, මම හූරපු දේවල් වලින් බලා ගන්න පුළුවන් මම කොච්චර මේ ක්‍රියාවට අකමැති වෙලා තියෙනවද කියලා. ඔය කැමැත්ත අකමැත්ත බලා ගන්න තියෙන දේවල්නේ. කැමැති නම් එහෙම කරන්නේ නැහැ. අකමැති නම් මම ඒකට විරෝධතාවය දක්වලා එයාටත් හානි වෙලා තියෙන්න ඕනේ. නඩු තීන්දුව නීතිය තුල හඳුනා ගන්නවා හැම වෙලේම එහෙම කරන්නේ නැහැ. අපරාධයකට ගොදුරු වෙන වින්දිතේකට මානසිකත්වය අනුව එහෙම කරන්න බෑ. සමහර වෙලාවට බය වෙලා ගල් ගැහිලා ඉන්නොත් කිසිම රියැක්ෂන් එකක් නැහැ. Tamanට අපරාධය කරන කෙනාගේ ඇඟ එක නියපොතු පහරක් නැහැ. ගහලා නැහැ, බැනලා නැහැ.
බය වෙලා ගල් ගැහිලා වගේ ඉන්නවා. විශේෂයෙන්ම Tamanට වඩා අධිකාරී බලයක් දක්වන තමන්ගේ පාසලේ විදුහල්පති නම් තමන්ගේ වැඩිහිටි ඥාතියෙක් නම් තමන්ගේ බොස් නම් ඔෆිස් එකේ තමන්ට අතවරේ කරදරේ වෙන්නේ මුකුත්ම ඇක්ෂන් එකක් එන්නේ නැහැ. ඊට අමතරව තමන් නොදන්නම කෙනෙක් වුණත් තමන් බය වුණොත් තමන්ට රියැක්ෂන් එකක් එන්නේ නැහැ. මේක නඩු තීන්දුව නීති අඳුරගෙන තියෙනවා. ඒ නිසා කිසිම රෙසිස්ටන්ස් එකක් නැතිව වුණත් සැකකාර පාර්ශවයට හෝ චූදිත පාර්ශවයට කියන්න බෑ. එහෙම රෙසිස්ටන්ස් එකක් දක්ුවේ නැත්තේ යා කැමති හින්දා කියලා. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එකක් නොමැතිවීම ප්‍රතිරෝධයක් නොමැතිවීමෙන් අදහස් කරන්නේ නැහැ ලිංගික සංසර්ගයට කැමැත්ත දක්වාය කියන එක. ඒක අපේ නීතියේ තියෙන හොඳ පොසිටිව් තැන. ඒ නිසා අමාලි මේ රෙසිස්ටන්ස් එකක් දක්ුවේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ අමාලි මේ ක්‍රියාවට කැමති වුණා කියලා. සහ එයාගේ නඩුවේදී ඒක යාට අවාසියක් වෙන්නේත් නැහැ. ඒ නිසා මේ කියන කාරණා එක්ක ප්‍රමාද වෙලා පොලිස් පැමිණිල්ලක් කරන එක ප්‍රතිරෝධයක් නොදක්වා සිටීම වගේ දේවල් නඩුවේදී පැමිණිලේ සාක්ෂිකාරිය වෙන නැත්නම් වින්දිත පාර්ශවයේ වෙන අමාලිට අගතියක් වෙන්නේ නැහැ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි කාට හරි කියන්න. ඒක වැදගත්. තමන්ගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට මේක කියන්න. වෙන ඥාතියෙක් ඉන්නවා නම් එයාට කියන්න. අසල්වැසියෙක් ඉන්නවා නම් කියන්න. මොකද ඒවත් නඩුවේදී සාක්ෂියක් වෙනවා. තමන් අසල්වාසියෙක්ට කියලා තිබ්බනම් එයා සාක්ෂියක් වෙනවා. ඊට පස්සේ වෙනත් දෙයකට හරි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ගියා කියන්නකෝ. ඒතරේ වෛද්‍යවරයෙක්ට අංගාලා කියන්න. ඒතරේ ඒකත් සාක්ෂියක් වෙනවා. සාමාන්‍යයෙන් අපි වෛද්‍යවරයෙක්ට දෙන සාක්ෂිය හොඳ ස්වාධීන සාක්ෂියක් කියලා ගණන් ගන්නවා. එතකොට පුළුවන් කෙනෙක්ට මේක කියාගන්න එක ඉතාමත් වැදගත්. ඒකීය බවකින් යුතුව කතාව කියන්න අපේ හිත කොච්චර කලබල වෙලා තිබුණත් අපි හොඳට සිහි කල්පනාවට ඇවිල්ලා අපේ සාක්ෂිය දෙන්න ඕන. මොකද අපිට මේ කරදරේ කරපු කෙනාට දඬුවම් ලබා දීම තමයි අපේ ඒකායන අරමුණ වෙන්න ඕනේ. ඒක අපි වෙනුවෙන් විතරක් අපි කරන දෙයක් නෙමෙයි. සමස්ත සමාජයට අපි කරන මෙහෙයක්. මොකද අපරාධයක් කියන්නේ මට විතරක් වෙන වැරද්දක් නෙමෙයි. සමස්ත රාජ්‍යයට එරෙහි වැරද්දක්. ඒකනේ රජය විසින් පෙනී සිටින්නේ. අපරාධ නඩුවකට රජයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පෙනී හිටින්නේ. අපි පුද්ගලිකව ලෝයර්ස් අල්ලන්න ඕනේ නෑනේ අමාලි. ඒ කියන්නේ මේක රජයට එරෙහි වැරද්දක්. ඒ නිසා කවදාවත් මෙහෙම වැරද්දක් වුණාම රිපෝට් නොකර ඉන්න එපා. පොලිසි නොගෙහින් ඉන්න එපා. දැන් අපේ සමාජයේ අපේ ජන සමාජය තුල ශ්‍රී ලංකාවේ අපිට රේප් එකක් වුණත් අපි ලැජ්ජයි පොලිසියකට යන ගෑනු කෙනෙක් විදියට. මොකද අපේ ඔළුවට කාවද්දලා තියෙනවා කවදාවත් ඊට පස්සේ කසාද බඳින්න බැරි වෙයි. නමට හොඳ නැති වෙයි. ස්ත්‍රී දූෂණයක් වුණා කිව්වහම විවිධ කතා ගොඩක් කටකතා ගොඩක් හැදෙන දෙයක්. ඔබතුමිය මතු කරන කාරණේ අසල්වාසියෙකුට හරි කියන්නේ කියන එක අර එතනත් තියෙනවා නේද විශ්වාසය සම්බන්ධ ප්‍රශ්නයක් වගේම ඒ සමාජයේ දැන් ඔය කියන බාප්පා කියන චරිතය නිතරම ඇයට වදහිංසා මේ වෙනකම් වදහිංසා කරලා තියෙන කවුරුත් නැති තැන්වල. වැවක් ළඟ වුණත් එතන කවුරුත් නැහැ. ගෙදර තමන්ගේ බිරිඳ පවා ඉඳලා නැති වෙලාවක්. ගෙදරින් එළියට යන්න දීලා නැහැ. එතකොට ඇයව හුදකලා කරගෙන ඇයට වදහිංසා කරලා තියෙනවා. තමන්ගේ නමට කැලලක් වෙයි කියලා පොඩි කාලේ ඉඳන් ඔලුවට දාලා තියෙනවානේ. පිරිමි කෙනෙක් නම් නාවල උනත් ගැට ගන්න පුළුවන්. ගෑන් ළමෙක් එහෙම බෑ කියලා. ඒ නිසා කරදරයක් වුණත් ඒක කිසිම කෙනෙක්ට කියන්නේ නැතුව සහ තමා තුලින්ම සංගව ගන්න එක. ඒ කියන්නේ අමාලිටවත් ගට්ස් නැති වෙන්න පුළුවන් තමන්ගේ අම්මටවත් කියන එක හරිම සාධාරණ හේතුවක්. මොකද අපි හදලා තියෙන්නේ අපේ මානසිකත්වය දීලා තියෙන්නේ අපිට කරදරයක් වෙන එක අපේ වැරද්දක් කියලා. නමුත් අපි මතක් කරන්න ඕන අපිට වෙන කිසි වැරද්දක් අපේ වැරද්දක් නෙමෙයි. බය වෙන්න එපා. ඒක සමාජ සම්මතයක් නෑ. දැන් අමාලි කිව්වා අමාලිගේ ජීවිතේ වැදගත්ම දේ අමාලිට දා නැති වුණා කියලා. එහෙම දෙයක් නෑ. එහෙම වැදගත්ම දෙයක් නැතිවීමක් කියලා නෑ. Tamanට වෙන තමන්ගේ කැමැත්තට විරුද්ධව වෙන දෙයක් අපරාධයක් ඕනම දෙයක්. ඒ ඇරෙන්න තමන්ගේ ජීවිතේ වැදගත්ම දේ නැති වෙනවා කියලානේ පොඩි කාලේ ඉඳන් ඔලුවට දාලා තියෙන්නේ. පළවෙනි ලිංගික සංසර්ගයක් ඇති වෙනකොට එහෙම දෙයක් නෑ. ඒක සියදිවි හානි කර ගන්නවත්, ලැජ්ජ වෙන්නවත්, පොලිසියකට නොගිහින් ඉන්න දෙයක් වෙන්නවත්, ජීවිතේට කවදාවත් Tamanට කසාදයක් බඳින්න බැරි වෙන්නවත් එහෙම හේතුවක් වෙන්නේ නෑ. එහෙම හිතන්න හොඳ නෑ. එහෙම හිතුවොත් තමයි අපිට පොලිසියට යන්න හිතෙන්නේ නැත්තේ. අපි බලමු අමාලි ඇගේ කතාවේ ඇය වෙනුවෙන් පෙනී සිටියද නැත්නම් ඇගේ ඉදිරියේදී ඇය මොන වගේ අවස්ථාවන් වලට මුහුණ දුන්නද කියලා. බාප්පා ඒ වෙලාවේ මාව ගෙදර දාලා අම්මව බලන්න ගියා උදේ. ඒත් මට ඒ සිද්ධිය වෙන කාටවත් කියන්න හිතුන්නේ නැහැ. මිස් කිව්වා වගේ මට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. මට ලොකු දුකක් ඇති වුණා. මට ලොකු බයක් ඇති වුණා. මං හිතුවා ගමේ මිනිස්සු නිකන් ඉන්නකොටත් එක එක කටකතා හදපු එකේ මම මේක කාට හරි කිව්වොත් මං ගැන මේ සමාජ වැරදියට හිතයි කියලා. ඒක මගේ වැරද්දක් වෙයි කියලා.
ඒකින් අම්මටත් ලැජ්ජාවක් වෙයි කියලා මට හිතුණා. ඒ නිසා මම ඒක කාටවත් කියන්න උත්සාහ කරේ නැහැ. බාප්පා හවස ඇවිත් කිව්වා අම්මට දැන් සනීපයි කියලා. ඒත් ඒක ඇහුවටවත් මට කිසිම සැහැල්ලුවක් දැනුන්නේ නැහැ මිස්. මේ කතාව එතනින් ඉවරුනෙත් නැහැ. ටික කාලයක් කොහොම යනකොට අම්මා ගෙදර නැති හුඟක් වෙලාවට බාප්පා මාව බලන්න ගෙදර ආවා. ඒ හැම පාරකම වගේ මට යත් එක්ක ඉන්න සිද්ධ වුණා. ඔහොම කාලයක් යනකොට සමහර දවස් ආවා මම්ම බාප්පාව බලාපොරොත්තු වෙච්ච. ඒ කියන්නේ අමාලි කියන විදිහට මුලින් අකමැති වුණාට පස්සේ අමාලිගේ කැමැත්තෙන්ම දේවල් වුණා කියලාද ඔබ කියන්නේ? මට මුල් කාලේ බයක් ඇති වුණාට ටික දවසක් යනකොට මට තේරෙන්නේ නැහැ ඒක කියාගන්න. මට බාප්පත් එක්ක එකට ඉන්න හිතුණා. සමහර දවස්වල මම්ම තඹලගමුවේ එයාලා ගෙදර ගියා. සාමාන්‍ය කතාවකදී අපි කියනවා මේ වගේ කතාවක් අපි සමාජයේදී කියනවා දූෂණ ලක් වෙන පුද්ගලයා නැත්නම් මේ අධිකාරී බලයේ තියෙන පුද්ගලයා කියනවා කාටවත් කියන්න එපා. හැබැයි අමාලිගේ කතාවේ මේ වෙනකන් අපිට එහෙම කතාවක් ඇහුනේ නැහැ. ඇයම විසින්ම තමයි අයව පාලනය කරගෙන තියෙන්නේ. අම්මට සනීපුණ අය ගෙදර ගියා. හැබැයි අමාලිම ආයේ පහස හොයාගෙන යනවා. මානසික ප්‍රශ්නයක් තියෙනවා. නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. සමාජීය ප්‍රශ්නයක් තියෙනවා. ඔව් එතන නීතිමය ප්‍රශ්නයක් නෑ. මොකද එකම හේතුව තමයි මේක කිසිසේත්ම ස්ත්‍රී දූෂණය අඩු වෙන්න හේතුවක් නෙමෙයි. පසුකාලීනව අමාලිට මේ සම්බන්ධයෙන් යම්කිසි වෙනස් විදිහේ අදහස් මාලාවක් ඇති වෙන එක. ඒක සාමාන්‍යයෙන් වින්දිතයකට නැත්තම් දීර්ඝ කාලයක් අපයෝජනයට ලක් වෙන තැනැත්තෙක්ට සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන් දෙයක්. මොකද අපිට පේනවා අමාලිගේ කන්ටැක්ට් එක මුළුමනින්ම තිබිලා තියෙන්නේ මේ චූදිත තැනැත්තා එක්ක. ඒ කියන්නේ Tamanට අපරාධය කරන පර්පට්‍රේටර් එක්ක. එතකොට ඒ නිසා තමන්ව මේ අර ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් කියලා ඔයාලා අහලා තියෙනව නේද? තමන්ම පැහැර ගන්න කෙනත් එක්ක තමන් ආදරෙන් බැඳෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. නමුත් ඒක ස්ත්‍රී දූෂණයක්. අවුරුදු 17 දී අමාල්ට සිදුවෙන ස්ත්‍රී දූෂණය පොඩ්ඩක්වත් බරපතලකම අඩු වෙන්නේ නැහැ. ඊට අවුරුදු ගානකට පස්සේ අමාලිට වෙනස් විදිහේ සිතුවිලි දාමයක් පහළ වෙනවා කියන එක ඒක සැබෑ කැමැත්ත. දැන් අපි කියනෝනේ මේ කන්සෙන්ට් කියන එක ඉන්ෆෝම් කන්සෙන්ට් එකක් වෙන්න ඕන කියලා. Taman දෙන කැමැත්ත දැනුවත් කැමැත්තක් වෙන්න ඕනේ. තේරුම් ගියපු කැමැත්තක් වෙන්න ඕනේ. එතකොට තමයි කැමැත්තක් වෙන්නේ. කැමැත්ත තියෙනවා කැමැත්ත ලබාගෙන තියෙන බලහත්කාරය. කැමැත්ත තියෙනවා කැමැත්ත ලබාගෙන තියෙන්නේ බොන්න දීලා මත් කරලා. හරිද? කැමැත්ත ලබාගෙන තියෙනවා සිහිය විකල් බව හින්දා. ඒතර ඒවා හරිම බරපතලයි. එතකොට මේ කැමැත්ත ලබා ගන්නේ එයාගේ බියත් එක්ක, එයාට වෙන කවුරුවත් ජීවිතේ නැතිකමත් එක්ක, එයාගේ තියෙන අසරණකමත් එක්ක ඒ ලබා ගන්න කැමැත්ත මෙයා පූර්ණ අවබෝධකින් ලබා දෙන කැමැත්තකුත් නෙමෙයි. ඒ අවසානයේ කැමැත්තෙම හිටියා කියන්නකෝ. කසාද බැඳ කියන එහෙමත් දැන් අපිට නඩු කටයුතු වෙනවා. පස්සේ මනුස්සයම කසාද බැඳලා. හැබැයි එහෙමයි කියලා මුලින් වෙච්ච ස්ත්‍රී දූෂණේ වරද අඩු වෙනවද? නෑ. ඒවට නඩු යනවා. ඒ නිසා මම කියන්නේ මේ ආගේ අවස්ථාවේ මේ බාප්පට පස්සේ කැමැත්තක් ඇති වෙන එකත් සැබෑ කැමැත්තක් කියන එකට ගන්න අමාරුයි. අමාලිගේ කන්ඩිෂන්ස් ටික බැලුවහම, ඒ තියෙන අසරණකම බැලුවහම, ඒ තියෙන කන්ටෙක්ස්ට් එක බැලුවහම. ඒකට ඕනම නඩුවක් අපි බලන්න ඕන තියෙන සර්කම්ස්ටැන්සස් එක්කනේ. මේ තියෙන සර්කම්ස්ටැන්සස් එක අපි බලද්දී අපිට පෙනී යනවා මේ කැමැත්ත මෙයා දැනුවත් වෙලා ලබා දෙන කැමැත්තක් නෙමෙයි. එයාගේ අසරණ බව නිසා එයාට ලැබෙන අවසාන ලැබෙන කැමැත්තක්. එතකොට අර ඔබතුමේ කතා කරන කාලේ හැකි පළමු අවස්ථාවෙම ගිහිලා නීතිය දැනුවත් කරන එක, පොලිසිය දැනුවත් කරන එක මේ වගේ අවස්ථාවක ඒ කියන්නේ මුලින් අකමැති වුණා දැන් කැමති කියන එක ඇයට අවශ්‍යදායක තත්ත්වයක් ඇති. මේ අමාලිට මුලින් අවස්ථාවක් ලැබෙන්නේ නැහනේ. එයා හිර කරගෙන වගේ තමයි ඉන්නේ. එයාගේ වයසත් අඩුයි. අම්මත් හොස්පිටල් එකේ. හැබැයි දැන් අවුරුදු 24ක් අමාලිට. ඒ 17 ඉඳන් ගත්තත් අවුරුදු ගාණක් ගිහිල්ලා. එතකොට එයාට පොලිසියකට යන්න ඕනෑ තරම් අවස්ථා තියෙනවා. එතකොට අන්න ඒ తত্ত্বය අපිට නඩුවදීම අවාසියක් වෙන්න පුළුවන් තත්වයක් තියෙනවා. මොකද අපිට ඕනෑ තරම් අවස්ථාව හම්බෙලා තියෙනවා නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. දෙමව්පියෙක්ට කියන්න, සහෝදරයෙක්ට කියා ගන්න. ඒ කිසිම අවස්ථාවකට අමාලි යන්නේ නැහැ කියන එක යම් කිසි පැත්තකින් චූඩිත පාර්ශවයෙන් විත්තිවාචක ගොඩන ගන්න පුළුවන්. මේක කැමැත්ත තිබුණා කියන එක. අවශ්‍යදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි කියන්නේ ලැබෙන පළවෙනි අවස්ථාවේ
පොලිසියට යන්න. දැන් උනත් ප්‍රමාදයක් නෑ අමාරිට. අපරාධ නඩුවක් කවදාවත් කාලාවරෝධි වෙන්නේ නෑ. අපරාධ සිද්ධ වෙලා අවුරුදු 100කින් නඩු දාන්නත් පුළුවන්. ඒ නිසා නඩු දාන්න බාධාවක් නෑ. හැබැයි හොඳ හේතුවක් තියෙන්න ඕන. ඇයි මම මේ දක්වා මේක පැමිණිල්ලක් නොකර කියන්නේ. හේතුව සාධාරණ නම් ඒක බාර ගන්න. ඉතින් ඇය කියන විදිහට අමාලි කියන විදිහට ඇය අසරණයි. නැත්තම් ඇයට දැනුවත් භාවයක් අප මතු කරන කාරණාවන් තුළ දැනුවත් භාවයක් තියෙනට නැතුව ඇති. අපි බලමු ඇය ඊළඟ පියවර ගත්තේ කොහොමද? දැන් ඇය කියනවා කැමැත්තෙන් ඉදිරිපත් වුණා කියලා අමාලි. එතනින් පසු ඔබේ ජීවිත කතාව කොහොමද? ඇත්තටම අම්මට සැකයක් තිබුණෙත් නැහැ. අපි අතර ඒ වගේ නරක දෙයක් සිද්ධ වෙනවා කියලා. එයත් බාප්පා එන සමහර දවස්වලට මාව ගෙදර තියලා ගිහින් තියෙනවා. එයා හිතාගෙන හිටියේ බාප්පටත් කවුරුත් නැති නිසා මාව ළමෙක් වගේ ආදරෙන් බලා ගන්නවා ඇති කියලා. මං ඒ නිසා ඒක කාටවත් කියන්න ගියෙත් නැහැ. මොකද මාව බලා ගන්න කවුරුත් ඒ වෙනකොට හිටියෙත් නැති හින්දා මං ඒ ගැන කාටවත්ම කිව්වේ නැහැ. ටික කාලයක් යනකොට මට ඒක සාමාන්‍ය ජීවිතයක් වුණා. කාට හරි හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර කාලයක් ඉඳලා මම මේ ටික මෙහෙම කියන්නේ කියලා. ඇත්තටම මට දැන් හිතෙනවා මගේ නොදැනුවත්කම නිසා හරි මගේ නොතේරුම්කම නිසා හරි මම මටම වැරද්දක් කරගත්තා වගේ. ඒත් මං කැමති නෑ මට විච්ච දේ තව කාටවත් වෙනවට. මොකද මේ ගෙවන සාමාන්‍යයි කියලා මට හිතෙන සමහර දවසුත් අසාමාන්‍ය විච්ච තැන් තිබ්බා මිස්. කිසිම ගෑනු ළමයට ඒක සාමාන්‍ය වෙන්න හොඳ නැහැ කියලා මට දැන් තමයි තේරෙන්නේ. තමන්ට අපරාධයක් වුණාම ඒක තමන්ගේ වැරද්ද නෙමෙයි. ඒක අපරාධකාරයාගේ වැරද්ද. තමන්ට බ්ලේම් කරගන්න එක, තමන්ට බැනගන්න එක, සාප කරගන්න එක තමයි පළමුවෙන්ම නවත්තන්න ඕනේ. අනිත් එක අපරාධයක් වීම ලොකුම අපරාධයක් තමයි. නමුත් ඒකෙන් තමන්ගේ ජීවිතේට ආයි ලබා ගන්න බැරි දෙයක්, ඒ කියන්නේ තමන්ට අපරාධයක් හානියක් වුණා කියලා තමන්ගේ හීනවලට යන්න, තමන්ගේ අරමුණු ඉටු කරගන්න බැරි වෙන තරම් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අපරාධයට අදාළ දඬුවම් ලබා දීලා අපරාධකරු නීතිය රැහැනට අල්ලලා දුන්නම තමන්ට ඇතුළාන්තයෙන් තමන්ගේ සාමිය ඇති වෙනවා. ඒ නිසා කිසිම වෙලාවක තමන්ට බ්ලේම් කරගන්න එක කරන්න එපා. අපරාධයක් වුණාම මේක රිපෝට් කිරීම තමයි වැදගත්. තමන්ගේ ප්‍රදේශයේ හරි ඕනෑම පොලිස් ස්ථානයකට හැකි ඉක්මනින් ගිහිල්ලා තමන්ට වෙච්ච හානිය අනතුර පැහැදිලිව රිපෝට් කරන්න. අවශ්‍ය නම් කාන්තා නිලධාරිනියකගේ සහාය ලබා ගන්න. තමන්ට විශ්වාසවන්ත වැඩිහිටියෙක් එක්ක යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒත් පොලිසියට ගිහිල්ලා අනිවාර්යයෙන්ම කාන්තා නිලධාරිනියකගේ සහාය තමන්ට පහසුවක් දැනුණා නම් ලබාගෙන කරන්න. පොලිසියට යන්න බැරි තැනක ඉන්නවා නම් ටෙලිෆෝන් එකකට තමන්ට ඇක්සස් තියෙනවා නම් හදිසි දුරකථන ඇමතුම් අංකය තියෙනවා 911. ඒ වගේම 1912 දුරකථන ඇමතුම් වලට කතා කරන්න පුළුවන්. ඊළඟට පොලිස් කාන්තා බියුරෝ එකට කතා කරන්න පුළුවන් 1985. මේ අංක අප්ඩේට් වෙනවා නම් ඔයගොල්ලෝ පුළුවන් ඕනම වෙලාවක Google කරලා මේ දේවල් හොයාගන්නත් අවස්ථාව තියෙනවා. මේක රිපෝට් කරන්න එක්ක ඔන්ලයින් විදිහට රිපෝට් කරලා අවශ්‍ය මොකද්ද ගන්න ඕන පියවර අහන්න. එහෙම නැත්නම් පොලිසියට යන්න. එහෙම නැත්නම් තමන්ගේ ළඟම ඉන්න හිතවතෙක්ට අසල්වැසියෙක්ට මේ පණිවිඩය කියා ගන්න. වෛද්‍යවරයෙක් ළඟට යන්න පුළුවන් නම් වෛද්‍යවරයාට ගිහිල්ලා මේක කියන්න. එතකොට ඊළඟ දේ තමයි ඔයා මෙහෙම ස්ත්‍රී දූෂණයක් ගැන අතවරයක් ගැන පොලිසිය පැමිණිලි කරාම ඔයා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනවා. ඉතින් අධිකරණ වෛද්‍යවරයාට ඊට පස්සේ ඔයාගේ හිස්ටරි එක කියද්දි වෙච්ච සිදුවීම කියන්න ඕනේ. ඒ නිසා හැම වෙලෙම ඇත්ත කියන්න. ඇත්ත කිව්වහම එක තැනකවත් පැටලෙන්නේ නැහැ. අපි පොඩි හරි බය වෙලා හරි බොරුවක් කියනවා නම්, කවුරු හරි ආරක්ෂා කරගන්න බොරුවක් කියනවා නම්, කවුරු හරි බොරුවට අමාරුයි දාන්න හරි අපි තැනක බොරුවක් කියනවා නම් තමයි අපි පොලිසියට කියන එකයි අධිකරණ වෛද්‍යවරයාට කියන එකයි අවුරුදු 5කට 6කට පස්සේ උසාවිය කියන එක අතර වෙනසක් ඇති වෙන්නේ. එතකොට අපිට සමහරලාට බොරු සාක්ෂි දීම මතත් අපට නඩුවක් එවෙලේම ගරු අධිකරණයේ විසින් පවරන අවස්ථා අපි නම් අපේ නීතිඥ ජීවිතය තුළ දැකලා තියෙනවා. නිසා පුළුවන් තරම් be authentic, ඇත්ත කියන්න, පොලිසියට යන්න, පැමිණිලි දාන්න. තමන්ට හානියක් වුණොත් තමන් රැකගන්න තමයි රජයක් මෙච්චර සල්ලි වියදම් කළ ඔය ආයතන පිටවල තියෙන්නේ. ඉතින් ටයිම් TV අපි අපරාධ හෝරාව වැඩසටහන නිර්මාණය කරේම මේ නිලීන අපරාධ ගැන ඔබව දැනුවත් කරන්න. ඔබට යම් කිසි ගැටලුවක් වේ නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා, කමෙන්ට් කරන්න. අපි පුළුවන් තරම් ආකාරයෙන් ඔබට උදව් කිරීමට සූදානම්. ඉතින් රැඳී සිටින්න අපේ YouTube channel එකත් එක්ක මේ ටයිම් TV.
Time TV.